Okay. Bonjour à tous. Welcome to the French Avenue Masterclass. This is our first lesson, the pre-introductory lesson. Today we are going to discuss about the structure of the paper and also your A-level syllabus. As I already said, I am Shenya Vaninaika. I'm living in Gampaha. And I am the French teacher of Pandar Naik College, Gampaha. That's all about it. Okay, let's move on to the session. Okay. Hi. Why we should learn French? Before you start learning French, you must know why should you learn French. Improve your career options. එතකොට පුතා අපි French language එක ඉගෙන ගන්නකොට French language එක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඉස්සරහට ඒ කියන්නේ ඔයාලගේ career goals දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි language එකක් ඉගෙන ගන්නේ මොන වගේ පැත්තකට යන්නද? ගොඩක් වෙලාවට අපි ඒ කියන්නේ එක්ක teaching වලට යන්න අපි නේද? ඒක ගැන focus කරලා language එකක් කරනවා. එහෙම නැත්නම් translator jobs තියෙනවා. එහෙම නැත්නම් වලට higher studies වලට කැනඩා, ෆ්‍රාන්ස් ඒ වගේම යුරෝපියන් countries වලට යනකොට ඔයාලට මේ French language එක ගොඩාක් important වෙනවා. ඔයාලා A level වලට කරලා තියෙනවා නම්. A level equals to DELF A1. ඒ කියන්නේ beginners level. DELF කියලා exams ටිකක් කරනවා France embassy එකෙන් Alliance Française. ඒක තියෙනවා කොළඹ තියෙනවා කැන්ඩි තියෙනවා මාතර ජැෆ්නා කියන areas වල තමයි මේක තියෙන්නේ. එතකොට ඒක කරන්නේ පුතා French embassy එකෙන්. එතකොට ඒක ඔයාලට A level කරලා තියෙන හින්දා ඔයාලට DELF A1 එක ඔයාලට ඒ certificate එක A1 එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට A2 එකේ ඉඳන් continue කරගෙන ගිහිල්ලා B1 level එකට ආවට පස්සේ ඔයාලට ඒ කියන්නේ අර native knowledge එක වගේ තියෙනවා. එතකොට ඔයාලට ඒක advantage එකක් වෙනවා. ඔයා මොකක් හරි ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ස්පෙෂලි දැන් අපේ ගර්ල්ස්ලා කැමති එයා හොස්ටර්ස් නේද ග්‍රවුන්ඩ් හොස්ටර්ස් වගේ ඒ වගේ ජොබ්ස් වලට යනකොට මේ ලැන්ග්වේජ් එක වලට අර එක්ස්ට්‍රා පොයින්ට්ස් ඇඩ් වෙනවා. හොඳද? එතකොට enhance your travel experiences. අපි හැමෝම කැමතියින් travel කරන්න. එතකොට ගොඩාක් countries වල ඒ කියන්නේ යුරෝපියන් countries වල එතකොට තව ඇෆ්‍රිකන් countries වල එතකොට North South America කැනඩා වගේ ඒ වගේ පැතිවල Seychelles ඒ වගේ තැන්වල අපිට French use කරන්න පුළුවන්. එතකොට අනිත් languages වලින් මේක වෙනස් වෙන්නේ කොහොමද කියනවා නම් දැන් අපි Japanese කරොත් අපිට Japanese ඕනෙන්නේ ජපාන් වලට යන්න විතරයි. Chinese ඕන වෙන්නේ Chinese කරාම අපිට China වලදී විතරයි ඒක use කරන්න පුළුවන්. Germany විතරයි use වෙන්නේ. හැබැයි French කියන language එක English Mandarin අපි use කරනවා කියන්නේ අර China වල population එක ලොකු හින්දා තමයි second language එක කියන්නේ second අර population එක තියෙන language එක හැටියට Mandarin ගන්නෙ. හැබැයි French කියන language එක continents ගොඩක use වෙනවා. හරිද? ඒ හින්දා French language එක study කරන එක ගොඩාක් වැදගත් කියලා කියනවා. ඊළඟට increase your educational opportunities. එතකොට ඔයාගේ higher studies after A levels ඔයාලා මොකක් හරි ඔයාලගේ degree එකට නේද European country එකට එහෙම නැත්නම් ඇමරිකා ඒ වගේ පැත්තකට යනවා නම් මේ French කරලා තියෙන එක වලට added advantage එකක් වෙනවා. A gateway to culture. එතකොට අපිට France culture එක French culture එක කියන්නේ හරිම ලස්සනයි. ඒ කියන්නේ අර අපි French වලට කියනවා the most romantic language in the world කියලා. එතකොට French තමයි පුතේ ගොඩාක්ම romantic language එක. love language එක කියලාත් අපි කියනවා. හරිද? ඒ වගේම තමයි ඒකේ culture. යාළගේ French food, French culture, French cuisine ඒවා. එතකොට තව French music ඒවා හරිම ලස්සනයි. එතකොට ඔයාලට එයාලගේ කල්චර් එකත් මේකෙන් හුරු වෙනවා.
ඊළඟ එක to get a higher set score for university entrance. හරි. ඔයාලා දන්නවද languages වලින් highest මේ set score එක score කරගන්න පුළුවන් වෙන්නේ French වලින්. හරිද? ඔයා at least C pass එකක් ගත්තොත් අනිවාර්යෙන් ඔයාට පේරාදෙණිය කැම්පස් එකට. හරිද? ඒ කියන්නේ පේරාදෙණිය කැම්පස් එකට A එකක් B එකක් ගත්තොත් ඔයාලට කැලණිය යුනිවර්සිටි එකට apply කරන්න පුළුවන්. දැනට French තියෙන පුතේ කැලණිය රජරට යුනිවර්සිටි සබරගමුව පේරාදෙණිය එතකොට ජයවර්ධනපුර කියන යුනිවර්සිටිස් වල විතරයි දැනට ෆ්‍රෙන්ච් තියෙන්නේ. එතනින් ඔයාලට අර ඔය highest mark එකක් ගත්තොත් A එකක් B එකක් ගත්තොත් ඔයාලට කැලණියට එහෙම නැත්නම් ජපුරට වගේ ඔයාලට apply කරන්න පුළුවන්. ඔය හැබැයි at least S එකක් ගත්තොත් ඔයාලට පේරාදෙණියට හරි රජරටට හරි යන්නත් පුළුවන්. හොඳද? හරි. එතකොට to get a higher set score. ඔයාගේ අනිත් subjects දෙක මොනවා වුණා? ඔයා French එකට B එකක් A එකක් කොහොම හරි score කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට university enter වෙන්න පුළුවන්. හොඳද? හරි. ඊළඟට oh sorry I have put all පුතා මේක GCE A level නේ. A level French paper structure. I had a mistake. It is designed to test your grammar, vocabulary, reading comprehension, creative writing, and literature knowledge. හරිද? එතකොට පුතා අපිට French වලදී A level French වලදී ඉගෙන ගන්න තියෙන්නේ මොනවද? Grammar, එයාලගේ vocabulary, එතකොට reading comprehension, ඒ වගේම creative writing and literature. මම ඔයාලට literature part එකේ වුණේ manual එක. අන්න එතනින් තියෙන එකක් තමයි අනිවාර්යෙන් ඔයාලට exam එකට එන්නේ. හරිද? අපිට ඒ ඔක්කොම කරන්න ඕනෙත් නැහැ. දැන් ඔය syllabus එක ආවේ මම හිතන්නේ 2016 වල. එතනින් එහාට ආපු literature parts ටික වලට ආයෙ repeat කරන්නේ නැහැ යාලා. ඒ හින්දා හරි ඉතුරු වෙන ටික තමයි අපි කරන්නේ. ඔයාලට වෙලා තිබුණොත් මම අර ඒ කියන්නේ මුලදීම exams වලට ආපු ටිකත් කරනවා. හරිද? එතකොට ඒ literature part ටික ඔයාලට දෙනවා paper එකේ. හරිද? ඒ කියන්නේ ඒක ඔයාලා කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන නිකන් ඒකේ තියෙන words වල meanings ටික. එතකොට අර ඒකේ තියෙන themes මොනවද? අන්න ඒ ටික බලාගෙන යන්න විතරයි තියෙන්නේ. text එක ඔයාලට හැමම type කරලා දෙනවා. හරිද? paper එකට දෙනවා. ඒක යටින් තමයි ඔයාලට questions ටික තියෙන්නේ. අපි දැන් paper එකකුත් පෙන්නනවා මම ඔයාලට. ඔයාලා සමහරට දැන්ම බලලත් ඇති. හරිද? හරි. එතකොට French paper එක consist with two papers. Two papers තියෙනවා මේ French paper එකේ A level. Paper 1. Paper 1 එකට ඔයාලට 2 hours තියෙනවා. ඒ වගේම second paper එකට ඔයාලට 3 hours තියෙනවා. In paper 1 හරිද? ඒකේ තියෙන first question එක තමයි grammar කියන්නේ. Grammar. ඒකේ තියෙනවා 15 MCQ questions. ඒ කියන්නේ ඔයාලට ඉරි අඳින්න තියෙන MCQ questions 15ක් තියෙනවා. එතකොට එකකට 2 points add වෙනවා. හරිද? එතන පුතේ එන්නේ එතකොට ඔයාලට grammar වලින්. ඒ කියන්නේ tenses එතකොට අර parts of speech අපි කියන්නේ articles, conjunctions, interjections අන්න ඒ වලින් එනවා. හරිද? ඒ වලින් තමයි මේ 15 questions consist වෙන්නේ. Second one comprehension. Comprehension එකේදී ඔයාලට තියෙනවා දෙනවා යාලා passage එකක්. Passage එකක් දීලා ඒකෙන් questions අහනවා. ඒ questions වලට ඔයාලට answer කරන්නයි තියෙන්නේ. Then you have a translation. Translations පුතේ ඔයාලට දෙකක් එනවා. First paper එකේදී එන්නේ translation to French. Traduction en français. ඒ කියන්නේ කොහොමද? හරි. දැන් ඔයාලට passages ඒ කියන්නේ එකම passage එක English වලින්, සිංහලෙන්, tamil වලින් දෙන්න. හරිද? අන්න ඒක ඔයාලගේ familiar language එකකින් ඔයාලට translate කරන්න තියෙන French වලට. හරිද? ඒක කරන්න ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනද? grammar දැනන් ඉන්න ඕනේ. French vocabulary එක දැනගෙන ඉන්න ඕනේ. ඒ දීලා තියෙන word එකේ
French meaning එක මොකක්ද කියන්නේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට ඒ translation to French. ඒකට ඔයාලට 30 marks offer කරනවා. හරි. Next second paper. Second paper එක start වෙන්නෙම essay writing එකේදී. හරිද? essay writing එක. ඒකෙදින් ඔයාලට 30 marks add වෙනවා. මේකේ පුතේ essay එක එන්නේ ඔයාලට current topics වල. current topics වලින්. ඒ කියන්නේ technology එතකොට ඔය political side එක මොනවද global issues අන්න ඒ වගේ current topic එකකින් තමයි ඔයාලට එතකොට ඒ essay එක ලියන්න එන්නේ. හරිද? දැන් ඔයාලට පේනවනේ මෙතන එයාලා 30 marks offer කරනවා. 30 marks offer කරනවා කියන්නේ ඒක අපි පොඩ්ඩක් advanced විදිහට ලියන්න ඕනේ. මේක advanced විදිහට ලියන්න හරිම ලේසි. එතන අපිට use කරන්න පුළුවන් phrases තියෙනවා. ඒ phrases ටික අපිට පොඩ්ඩක් memorize කරගෙන යන්න තියෙනවා. එතකොට paper එක බලන ඔයාලගේ මේ paper marking scheme එක කට්ටිය ඉන්නානේ. එයාලා එතකොට ඔයාලගේ මෙන්න මේ vocabulary එක දිහා බලලා එතකොට එයාලා ඒකට marks දෙනවා. marks ඩක් වෙන්නේ නැහැ. මොකද අර phrases ටික තියෙන නිසා. අන්න ඒ phrases ටික ඔයාලා එතකොට මම ඒවා ටිකක් දෙනවා. ඒවා ඔයාලට memorize කරගෙන යන්නයි තියෙන්නේ. Second question, letter writing. Composition gide. Letter writing එක අරක තරම්ම advanced වෙන්න ඕනේ නැහැ. ඒකේ structure එක තමයි බලන්නේ. ඒ කියන්නේ මොකද්ද? formal letters ඔයාලා ලියලා තියෙන ඉංග්‍රීසි වල. අන්න ඒ වගේම එයාලගේ address එක, එතකොට French pattern එකට අපි කොහොමද date එක දාන්නේ කියන එක, එතකොට receivers address එක, එතකොට salutation එක අපි අර ආමන්ත්‍රණය කියලා කියන්නේ salutation එක, එතකොට topic එක, ඊළඟට body එක, conclusion එක. අන්න ඒ format එක හරියට තියෙන්න ඕනේ. හරිද? මෙතනදී ඔයාලට හම්බ වෙනවා formal letter එකක් හරි, informal letter එකක් හරි, email එකක් හරි. ඉතින් අපි ඒකෙත් formats බලාගෙන ගියාම හරි. හරිද? එතකොට ඔයාලට මේක කිසිම අර confusion එකක් නැතුව දීලා තියෙන ප්‍රශ්නෙට අනුව වෙනස් කරගෙන ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟට third question එක. third question එකේදී ඔයාලට දෙන්නේ translation to English, Sinhala or Tamil. ඒ කියන්නේ ඔයාලට French passage එකක් දෙනවා. French වලින් paragraph එකක් දෙනවා. ඒක ඔයාලා translate කරන්න ඕනේ English වලට, සිංහල වලට හරි Tamil වලට. ඔයාලගේ familiar language එකකට. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හොඳටම use කරන්න පුළුවන් language එක අනිවාර්යෙන් use කරන්න. ඔයාලට හොඳටම use කරන්න පුළුවන් නම් English වලින් හොඳටම use කරන්න පුළුවන් English නම් English වලින් translate කරන්න. සිංහල නම් සිංහලෙන් translate කරන්න, Tamil නම් Tamil වලින් translate කරන්න. මොකද මේකෙන්දි බලන්න පුතේ word by word translation එකක් නෙමෙයි. හරිද? ඔයාලා කියවලා ඒ idea එක ඔලුවට අරගෙන ඒකයි ලියන්න තියෙන්නේ. මෙතනදි කවදාවත් word by word translation එකක් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක summarize උනත් කමක් නැහැ. කොට උනාට කමක් නැහැ. idea එක එන විදිහට ලස්සනට creatively ඔයාලා ලියන්නයි ඕනේ මෙතන. හොඳද? එතකොට හොඳට මතක තියාගන්න ඔයාලා පුතේ දැම්මම ඩික්ෂනරි එකක් අරන් තියාගන්න ඕනේ. ඩික්ෂනරිස් තියෙනවා සරසවි එකේ තියෙනවා, MD ගුණසේන එකේ තියෙනවා, සමුද්‍ර එකේ තියෙනවා. හරිද? පොඩි පොකට් ඩික්ෂනරි එකක් ගන්න ඔයාලට යන හැම තැනකම අරන් යන්න පුළුවන් ඉතින්. හරිද? ඊට පස්සේ ඔයාලට කරන් තියෙන ඔයාලා දැන් ට්‍රිප් එකක් යන ගමන් කියන්නකෝ. පාරදී මොකක් හරි දකින්න. හරිද? ඊට පස්සේ ඒකෙන් බලලා ඔයාලට එතකොට මේ වර්ඩ් එක මෙමරයිස් කරගන්න පුළුවන්. අපි නම් එහෙම තමයි ඒ කාලේ කරේ. හරිද? පොඩි පොකට් ඩික්ෂනරි එකක් ගන්න. පොඩි ඒවා තියෙනවා French to English, English to French දෙකම තියෙන ඒවා තියෙනවා. ඒක අරගෙන දැම්ම තියාගන්න. හරිද? ලොකු ඒවා ගන්න එපා. දැම්ම ඒක අර යුනිවර්සිටිස් වලදී තමයි ලොකු එක ගන්න ඕනේ. දැන් ඔයාලා ඒ ලෙවල් එකේ තාම ඉන්න අර පොඩි පොකට් ඩික්ෂනරි එක විතරක් ගන්න. ඒක අරගෙන ළඟම තියාගන්න හැමදේම බලන්න. අනිත් එක තමයි Google Translation දාන්න එපා කවදාවත්ම පුතේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? සම්පූර්ණයෙන් වැරදිව තමයිනේ Google Translation එකේදී. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා වැරදුනත් කමක් නැහැ මුල හරියට translate කරන්න ඕනේ. තේරුම් අරගෙන translate කරන්න ඕනේ. හොඳම දේ තමයි dictionary එකක් use කරන එක. dictionary එකක් use කරාම ඒක අනිවාර්යෙන් ඔයාලගේ මොලේට යනවා. හරිද? පොතක් කියවුවාම ඒක තමයි ඔයාලගේ ඔළුවට යන්නේ. හරි. translation එක එකම වෙනවා. ඒකට
25 marks add වෙනවා. ඊළඟට තියෙන්නේ French literature. ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා ඒක අමාරු නැහැ පුතේ. හොඳද? ඒ කියන්නේ දැන් ඔයාලා මේ අපි daily කරගෙන යනකොට ඔයාලා මේ words වලට හුරු වෙනවා. මේ pronunciations වලට ඔටෝම හුරු වෙනවා. පාඩම් කරන්න මුකුත් කරන්න දෙයක් නැහැ. නිකන් අහගෙන ඉද්දී ඔයාලට ඔටෝම හුරු වෙනවා. හරි. French literature. literature français. français. හරි. දැන් මතක තියාගන්න ඕන ෆ්‍රෙන්ච් වලට මොකක්ද කියන්නේ? français. français. le français. හරිද? le français කියලා තමයි අපි ෆ්‍රෙන්ච් වලට කියන්නේ. හරි. එතකොට මේ French literature වල මෙතනදී තියෙනවා පුතේ novels වලින් පොඩි quotations අරගෙන මෙතන දැන් ඔයාලට මම දුන්න අර manual එකේ තියෙනවා. poems තියෙනවා. එතකොට drama එකක් තියෙනවා. නේද? poetries මම දැන් දෙකක් තියෙනවා. එතකොට තව short stories වලින් පොඩි කෑලි අරගෙන දාලා තියෙනවා. හරිද? එතන ඔයාලට දීලා තියෙනවා කවුද writer කියලා. අඩුම තරම ඔයාලා exam එකට ඇදී මේ writer කෙනාවත් මතක තියාගන්න ඕනේ ඒකත් දෙනවා. ඒකත් paper එකේ අනිවාර්යෙන් තියෙනවා mention කරලා. හරිද? ඔයාලා ඒතකොට බලන් යන්න ඕනවද? techniques මොනවද? අපි සිංහල වලටත් OLS වලට කරානේ සිංහල වලට ඉංග්‍රීසි ලිටරචර් වලට අපි කරා මේව. techniques මොනවද? නේද? අර symbolisms ඒවා ටික කරලා තියෙනවා. themes මොනවද කියලා. අන්න ඒ ටික විතරක් ඔයාලා මතක තියාගෙන යන්නයි තියෙන්නේ. හරිද? ඊළඟට key focus areas. Here you have to focus on tenses, translations, vocabulary themes, essay writing, informal letter writing, formal letter writings and emails and also literature. Tenses. හරිද? ඒ කියන්නේ tenses කියන්නේ මොනවද? සිංහලෙන් කියන්නේ මොනවද? ඔය කාල නේද? කාලය. ඒ කියන්නේ අපි verbs එක එක ඒවාට අර conjugate කරලා දාන විදිහවල්. හරිද? එතකොට French වලදී පුතේ tenses තියෙනවා 16ක්. 16 tenses තියෙනවා. අමාරු නෑ. ගොඩක් අය කියනවා French tenses අමාරුයි කියලා. හරිද? ඒක අමාරු නැහැ පුතේ. අපිට තියෙන්නේ ඒක පොඩ්ඩක් මේකේ වෙනස මොකක්ද කියන දේ අඳුර ගන්න විතරයි. මොකද මෙයාලා අමාරුයි කියන්නේ මේ අර අපි ඉංග්‍රීසි වලදී කියන්නේ අර to be to have කියන verbs දෙක තියෙනවානේ අපි අර හැම එකටම use කරන්නේ. ඒ කියන්නේ am is are කරනවා නේද? was were කරනවා, will be කරනවා. අන්න ඒ වගේම මේ French වලදීත් අන්න ඒ verbs දෙක අරගෙන අපි එක එක විදිහට ඒවා අර එක එක විදිහට convert කරනවා. අන්න ඒක හින්දා තමයි කට්ටියක පොඩ්ඩක් අර එක වගේ හින්දා තමයි හැම කට්ටිය කියන්නේ ඒක අමාරුයි කියලා. හැබැයි ඒක අමාරු නෑ. හරිද? ඒකේ තියෙන අර පොඩි ටෙක්නික්ස් ඒවා වලට මතක තියාගන්න පුළුවන්. tenses හරියටම දැනගත්තොත් tenses උයි parts of speech උයි ඔයාලා හරියටම දැනගත්තොත් ඔයාලට අර 30 marks score කරගන්න පුළුවන්. එතනින්ම 30 marks score කරගන්න පුළුවන්. ඉතුරු ඒවට කොහොම වුණා. එතකොට අනිවාර්යෙන් ඔයාලට තව චුට්ටක් මොන හරි කරගත්තා නම් S එකක් කොහොම හරි ගන්න පුළුවන්. හරිද? තේරෙනව නේද? French pass වෙන්න හරිම ලේසි. ඔයාලට තියෙන්නේ daily මේ French language එකත් එක්ක ඉන්න. අපේ class එක තියෙන්නේ once a week. හැබැයි අපි එක දවසට කරපු ටික ඔයාලා ආය recordings හරි එහෙම නැත්නම් අපි දෙන notes හරි ආය පොඩ්ඩක් කියව ගන්න ඕනි පුතේ. එතකොට මේ French කියන්නේ කොහොමත්ම අමාරු language එකක් වෙන්නේ නැහැ. හරිද? හරි. ඊළඟට vocabulary themes. vocabulary themes අපිට ඕන වෙනවා පුතේ essay writings වලදී. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න ඔයාලට global issues කියන එකෙන් essay එකක් ලියන්න ආව කියලා. අපි ඒකට අදාළ මේ vocabulary එක අපි දැනගෙන හිටියනම් අපිට ඕක හරිම ලස්සනට ලියා ගන්න පුළුවන් නේද? අන්න ඒ වගේ දැන් මේ දවස්වල සිද්ධ වෙන දේවල් තියෙනවානේ මීට අවුරුදු දෙකකට කලින් හරි සිද්ධ වෙච්ච දේවල් තියෙනවානේ. global warming නේද? ඔය වගේ එක ඒවා තියෙනවානේ. අන්න ඒ වලට අදාළ vocabulary ටික අපි මේ පොඩ්ඩක් මතක තියාගමු. හැමදාම නෙමෙයි මාසෙකට එක තීම් එක ගානේ අපි පොඩ්ඩක් මෙමරයිස් කරගමු. හොඳද? එතකොට ඔයාලට හරිම ලේසියෙන් මේ essay එකක් ලියන්න පුළුවන්. essay එකෙත් අර හරියටම structure එකට, ඒ කියන්නේ හරියට format එකට introduction එක, first paragraph, second paragraph, ඒ කියන්නේ advantages, disadvantages මොනවද කියලා conclusion එක ලියුවහම හොඳටම ඇති. හරිද? හොඳටම ඇති. පුළුවන් තරම් අපි මේ errors ටික අඩු කරගෙන
යන්න තමයි try කරන්න ඕනේ. හරි. ඊළඟට essay writing හරි informal letter writing. informal letters අපි පොඩි කාලේ ඉඳන් කරලා තියෙනවා ඉංග්‍රීසි වලින් සිංහල වලින්. හරි. එතකොට මේකත් ඒ විදිහටමයි යන්නේ වෙනස් කියලා නෑ. ඉතින් වචන විතරයි වෙනස් වෙන්නේ. ඊළඟට formal letter writing emails. emails වලත් එහෙමයි. ඉතින් ලොකු මේවා එකක් නෑ. අර subject එක දානවා to from ඒ ටික දානවා. මේ ඊට පස්සේ normally email එක අපි build up කරනවා. එච්චරයි. හරිද? හරි. ඊළඟට literature. literature වලදී ඔයාලට poetry, drama, prose means short stories and novels තියෙනවා. ඒ ටික අපි හිමීට ඉස්සරහට කරගෙන යනවා. තව 2 years වලට තියෙනවානේ. හරි. එතකොට පුතේ මේ ටික ඉවර වුණාම තමයි. ඔයාලට මේ සිලබස් එක ඉවර වුණාම මේ අතරේ මම දෙනවා එක එක මේවා මොනවාද assessments වගේ දෙනවා. හැබැයි මේ ටික ඔක්කොම ඉවර කරලා තමයි paper class එක පටන් ගන්න. නැත්තම් ඔයාලට confuse වෙනවා. ඊට පස්සේ ඔයාලා mentally breakdown වෙනවා. ඒක අනිවාර්යයි. මොකද අපි අවුරුද්දක් විතර ගියාට පස්සේ අපිටත් paper class පටන් ගත්තා. ඊට පස්සේ අපිට අනේ මේ මොනවද කියලා හිතනවා. ඊට පස්සේ අපිට නිකම් හිතෙනවා අපිට මේක කරගන්න බැරි වෙයි කියලා. අන්න ඒ හින්දා ඔයාලව එතකොට ඔයාලට මොටිවේෂන් එක. ඔයාලා මේ හැමදේම දැනන් හිටියාම ඔයාලට කරගන්න ලේසි. හරිද? එතකන් අපි අර මේ කියන්නේ A level format එකට නැතුව නිකම් questions තමයි එතකන් කරන්නේ. syllabus එක cover කරාට පස්සේ තමයි අපි past papers, model papers වලට යන්නේ. හරිද? නැත්නම් ඔයාලට ඒක පොඩ්ඩක් අර confusing වෙන්න පුළුවන් නිසා. හරි. ඊළඟට තියෙනවා මේ තියෙන පුතේ ඔයාලට study කරන්න තියෙන tenses ටික. හරිද? හරි. මුලින්ම තියෙනවා the present. The present means present tense, simple present tense එක. එතකොට මෙයාලගේ අර simple present continuous tense කියලා එකක් නැහැ. present continuous tense එකයි simple present tense එකයි French වලදී le présent කියලා කියන්නේ. translate කරනකොට ඒ දෙවිදිහටම අපිට ලියන්න පුළුවන්. හරිද? ඒක මම ඒ tense එක කරනකොට ඒක විස්තර ඇතුව කියන්නම්. ඊළඟට le passé récent. passé récent කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? recent past. ඒ කියන්නේ ළඟදී වෙච්ච past එක. හරිද? ළඟදී ඒ කියන්නේ ළඟදී සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ මෑත අතීතය කියන එක. recent past. එහෙම නැත්නම් immediate past. next one le futur proche. futur proche කියන්නේ near future. එහෙම නැත්නම් immediate future. මේ දැන් වෙන්න තියෙන දෙයක්. මේ දැන් ඉස්සරහදී වෙන්න තියෙන දෙයක් ගැන කියන්නේ. le futur proche use කරනවා. then le futur simple. simple future tense එක. ඊළඟට le passé composé. passé composé means present perfect tense. එහෙම නැත්නම් completed past. වෙලා ඉවර වෙච්ච අතීතයේ සිද්ධ වෙලා ඉවර වෙච්ච දෙයක්. ගැන කියන්නේ අපි le passé composé use කරලා. then l'imparfait. l'imparfait කියන්නේ imperfect tense එක. එහෙම නැත්නම් continuous past. continuous past මතකයි නේද? අපි අර දාන්නේ මොකද්ද? was were දාලා කරන්නේ. අනේ was were දාලා කරන එක. ඒක ඊළඟට le plus que parfait. plus que parfait means past perfect. past perfect tense. then le conditionnel présent. present conditional තියෙනවා. le conditionnel passé. past conditional තියෙනවා. then l'imparfait. l'imparfait means imperative. එහෙම නැත්නම් commands. commanding form එක තියෙන කරලා තියෙනවානේ ඔය ලෙවල්ස් සිංහල මේ සිංහල ඉංග්‍රීසි වලදී නේද? අන්න ඒක තමයි l'imperative කියන්නේ. then le subjunctif présent. present subjunctive. then le passé. passive voice le gerund. gerund ඒක වලට ඉංග්‍රීසි වලදීවත් කරලා නැතුව ඇති. හැබැයි මේක අමාරු එකක් නෙමෙයි. le participe présent. present participle. the infinitive. infinitive. le discours indirect. ඒ කියන්නේ reported speech. එහෙම නැත්නම් indirect speech. මේ දෙක ඔයාලා අර ඉංග්‍රීසි වලදී පොඩ්ඩක් අර සමහරු කියනනේ අමාරුයි කියලා passive voice එකයි reported එකයි. හැබැයි ඒක අමාරු නෑ. ෆ්‍රෙන්ච් වලදී මේක අමාරු නෑ පුතේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වල වගේම තමයි කියන්නේ අර පොඩ්ඩක් අර මේ grammar එක අර step එකක් පස්සට ගන්නවා කියන්නේ අපි. අන්න ඒ දෙයම තමයි මෙතනදිත් වෙන්නේ. tense එක step එකක් පිටිපස්සට ගන්න එක විතරයි වෙන්නේ. ඒ හින්දා
මේවා අමාරු වෙන්නේ නැහැ. මොකද ඔයාලට මුලින් ඉඳන්ම අර හිමීට එක එක කරගෙන යනකොට ඔයාලට පොඩ ඔයාලගේ අර නොලෙජ් එක වැඩි වෙනකොට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. Next one, reading comprehension. Reading comprehension එකක් එනවනේ ඔයාලට first paper එකේ 40 marks offer කරන question එක. There you will get a passage or article or a dialogue or a report or a literary text. මෙතනදී ඔයාලට දෙන්න ඉඩ තියෙනවා එක්ක passage එකක් මොකක් හරි. එහෙම නැත්නම් news paper එකකින් article එකක්. එහෙම නැත්නම් dialogue එකක්. හරිද? එහෙම නැත්නම් report එකක්. මොකක් හරි reports තියෙන ඔය මේ මොනවද ඒවට කියන්නේ අර මූල්‍ය අර ඒ වගේ පොඩි එහෙම reports එන්න පුළුවන්. ඊළඟට literary text. ඒ කියන්නේ French novel එකකින් හරි French short story එකකින් හරි කොටසක් දෙන්න පුළුවන්. එතනදී ඔයාලට තියෙන්නේ answer questions. Questions ටිකක් දෙනවා. ඒවට answer කරන්න දෙනවා. ඊළඟට true the false the not given ද කියලා දාන්න ඒ ටික කරන්න තියෙනවා. questions 4-5ක් විතර තියෙනවා. ඒකේ true false දාන්න. සමහර විට ඔයාලට එන්න පුළුවන් summarize කරන්න. එතනින් පොඩි sentences 3ක් විතර අරගෙන මෙන්න මේක summarize කරන්න කියනවා මේ වචන ගානට. හොඳද? හරි. එතනදී ඔයාලගේ අර translation skills ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේක අර තේරුම් අරගෙන ඒකේ overall meaning එක අරගෙන වලට ලියන්න විතරයි තියෙන්නේ. ඒකයි summarize වෙන්නේ. එතකොට summarize වෙනවා. අරකේ තියෙන අනවශ්‍ය වචන ටික අයින් කරලා නේද? එහෙම summarize කරන්න පුළුවන්. ඊළඟට vocabulary task එන්න පුළුවන්. කියන්නේ මොනවද? synonyms, antonyms නේද? සමාන පද, විරුද්ධ පද අන්න ඒවා අර passage එකෙන් හොයලා ලියන්න එන්න පුළුවන්. හරිද? ඒක තමයි reading comprehension එකේදී ඔයාලට එන්නේ. හරි. ඒ ටික තමයි පුතේ ඔයාලගේ tape එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ඔයාලට තේරුණාද පුතේ? Is everything clear up to now? chat එකට හරි දාන්න මට. ඔයාලට දැන් මෙතනට නිකන් කියපු ඒ කියන්නේ paper structure එක ඔයාලට තේරුණාද කියලා? ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්ලීස් මගෙන් අහන්න. Okay. හරි. හරි. අපි ඉතින් දැන් ෆ්‍රෙන්ච් පටන් ගන්න කලින් ඇල්ෆබෙට් එක දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඇල්ෆබෙට් එක ඔයාලා මතක තියාගන්න ඕනේ නැහැ. හොඳද? ඔයාලා නිකන් මේ ප්‍රොනන්සියේෂන්ස් හදන්න තමයි මේ කියන්නේ. හරි. ගොඩක් පුතේ ෆ්‍රෙන්ච් words ඉංග්‍රීසි words වලට සමානයි. හරිද? හරි. ඊටත් වඩා සමහර ඒවා තියෙනවා සිංහල වලටත් සමානයි. ඒ හින්දා ඔයාලා මේ languages දෙකෙන් මොකක් use කරත් කමන්නේ නැහැ. හරිද? ෆ්‍රෙන්ච් වලදී. මොකද ෆ්‍රෙන්ච් වලට මීඩියම් එකක් නැහැ. ෆ්‍රෙන්ච් කියන්නේ ඒ කියන්නේ දැන් අපිට පොයිමන්ට්ස් එද්දි උනත් ඒක බයිලින්ගුවල් විදිහට තමයි යන්නේ. ඔයාලා දැන් අර මේ ඉස්කෝලේට ඇප්ලයි කරනවා නේද? සබ්ජෙක්ට්ස් දාලා අර ඇප්ලයි කරන්න තියෙන වලට ඒකේ මීඩියම් එක අහද්දි ෆ්‍රෙන්ච් වලට නෙමෙයි ඕන ලැන්ග්වේජ් එකකට ඔයාලා දාන්න බෑ මීඩියම් එකක් පුතේ ඉරක් තමයි දාන්නේ. මොකද ඒක බයිලින්ගුවල් ලැන්ග්වේජස් යන්නේ බයිලින්ගුවල් කොටට. මීඩියම් එකක් නැහැ. හොඳද? මොකද මේ හැම එකම ඔයාලා දන්නවා ලැන්ග්වේජස් එන්නේ එක එක රූට්ස් වලින්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එන්නේ ස්කැන්ඩිනේවියන්, ෆ්‍රෙන්ච්, ග්‍රීක් කියන එහෙම නැත්නම් රෝමන් කියන එයාලගේ ලැන්ග්වේජස්. එයාලගේ ඉස්සර කාලේ ලැන්ග්වේජස් වලින් අර ඩිරයිව් වෙලා. ඒ කියන්නේ ඒවා බිඳිලා එන ඒවා තමයි මේ අනිත් හැම ලැන්ග්වේජ් සිංහල උනත් හදලා තියෙන ඔය පාලි සංස්කෘත අන්න එහෙමනේ. හරිද? ඒ හින්දා අපිට මේකට මීඩියම් එකක් දාන්න බෑ පුතේ. මේ හැම එකක්ම ලැන්ග්වේජස් එකකට එකක් ලින්ක් වෙලා තියෙනවා. හරිද? ඒ හින්දා අර ඉස්කෝලේ දෙන එක ෆීල් කරනකොට අපි මීඩියම් එකක් දාන්නේ නැහැ. අපිට ටීචින් අපොයින්ට්මන්ට්ස් දෙද්දී උනා ලැන්ග්වේජ් එකක් මේ මීඩියම් එකක් දාන්න නැතුව තමයි යාලා දෙන්නේ. අනිත් හැම එකටම මීඩියම් එකක් තියෙනවා. ලැන්ග්වේජස් වලට මීඩියම්ස් නැහැ. We can use any medium. හරිද? Okay.
හරි. අපි එතකොට දැන් මම කියවනේ අපි ෆ්‍රෙන්ච් වලදී යූස් වෙන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකම. ඒ හින්දා ඔයාලට අමුතුවෙන් ආයේ ඇල්ෆබෙට් එකක් දැව චයිනීස්, ජපනීස් තව මොනවද තියෙන්නේ? චයිනීස්, ජපනීස්, කොරියන් නේද? ඒ වගේ අර මේ වලට ඇල්ෆබෙට්ස් පාඩම් කරන්න දෙයක්වත් නැහැ මෙතනදී. හරිද? මෙතන වෙනස් වෙන එකම දේ pronunciations. ඒ කියන්නේ වලට ස්පෝකන් වලින් තමයි මේක ගොඩක්ම කියන්නේ ඕනේ වෙන්නේ. ඔයාලට මේ A levels වලින් ස්පෝකන් උත් හදාගෙන යන්න ඕනේ. ස්පෝකන් ලිසනින් දෙකම හදාගෙන යන්න ඕනේ. නැත්නම් ඔයාලට අර A1 කියන level එකට ගන්න බැරිව යනවා. මොකද එතනදී අපි writing, speaking, listening and creative writing. ඒ හතරම ફોකස් වෙන්න තමයි අපිට කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඒකට දැන් ඔයාලා මේ අවුරුදු දෙක ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අර ඩේලි අපි කතා කරන්නේ hi how are you නිකන් ඔහොම කතා කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒ වගේම ඕනම ටෙක්ස්ට් එකක් ඕනම ෆ්‍රෙන්ච් ටෙක්ස්ට් එකක් ඔයාලට කියව ගන්න පුළුවන් වෙනවා. එතකොට ඕනම ෆ්‍රෙන්ච් සින්දුවක් අහනකොට අපි මෙතන ෆ්‍රෙන්ච් songs උත් අහලා පොඩ්ඩක් ඒවල meaning සහ හොයලා ඒවා translate කරලා ඒ වගේ පොඩි පොඩි ඒවත් කරන්න ඕනේ. ඒවත් එතකොට ඔයාලට ඒ ලැන්ග්වේජ් එකත් එක්ක ගොඩක් අර නේටිව් ගතියක් දැනෙනවා. හරි. එතකොට පුතේ අපි දැන් බලමු ෆ්‍රෙන්ච් ඇල්ෆබෙට් එක. l'alphabet français. l'alphabet français. මේකයි එකතු කරලා කියන්නේ l'alphabet. We don't pronounce the T. T එක එහා පැත්තේ vowel එකක් නැතුව T තනියම ඉන්නවා නම් අපි ඒක pronounce කරන්නේ in French. හරිද? l'alphabet français. එතකොට S එකත් අපි pronounce කරන්නේ නැහැ. මේ ඔයාලා මතක තියාගන්න අගට consonant එකක් තියෙනවා. හරිද? consonant එකක් තනියෙන් ඉන්නවනම් vowel එකක් නැතුව අපි ඒක pronounce කරන්නේ නැහැ පුතේ. හරිද? l'alphabet français. français. මේ C අකුරට සිදෙල් එකක් දාලා ඒ ෆ්‍රෙන්ච් accents ටිකක් තියෙනවා. accent aigu, accent grave, accent සිදෙල්, accent circumflex and tremor කියලා accents ටිකක් යනවා. ඉතින් වැඩියම use වෙන්නේ මෙන්න මේ circumflex එකයි, aigu එකයි, grave එකයි, accent grave එකයි විතරයි. ඒ තුන විතරයි ඔයාලට මතක තියාගන්න තියෙන්නේ. ඒකත් අර daily usage එකේදී ඔයාලට auto මේ accent එක දැනෙනවා. ඒක කටපාඩම් කරන දේවල් නෙමෙයි. හොඳද? හරි. එතකොට පුතේ මේ තියෙන්නේ French alphabet එක. හරිද? Let's try to pronounce these. ඔයාලා දැන් ගෙදර ඔයාලට පුළුවන් නම් මේ මොනවාද? mic එක on කරලා මාත් එක්ක මං කීවට පස්සේ කියන්න පුළුවන් වේද? ගෙදර අම්මලා ඉන්නවද? පුළුවන් අය පුතේ මයික්‍රොෆෝන් එක on කරලා මාත් එක්ක කියමු. නැති අය ඕෆ් කරගෙන ගෙදර ඉඳන් හරි පොඩ්ඩක් හයියෙන් කියන්න. හිතද? A B C D කියන්න. F G H I Z K L M N O P Q R S T U V W X Y Z. මම මෙතන සිංහලෙනුත් සිංහලෙන් දාන්න annotations වලින් සිංහලෙනුත් ලියන්න ඕනේද පුතා? සිංහලෙන් ලියන්න ඕන කවර chat එකට දාන්නකෝ. මම මේ presentation එක ඔයාලට එවනවා. presentation එකයි recording එකයි ඔයාලට එවනවා පුතේ group එකට. හරිද? අපි කට්ටියම දැන් කියමුද? පුළුවන් අය please on කරගන්න. නැද්ද කවුරුත්? මේ language එක කරද්දි කතා කරන්න ඕනේ නේද? දොට්ටම කටහුරු වෙන්නේ. කියමුද? ආයෙම පටන් ගන්න. A
හොයන්න. අපේ ඉස්කෝලේ බොයිස්ලා ඉඳලා එයාලා කියනවා. B B okay B C D D F G H E G K L M N O P Q R S T U V W X Y Z. හරිද? ඔයාලට පේනද මෙතන වෙනස මොකක්ද කියලා? මෙතන අපි A කියනවට ආ කියනවා. B B C D අයන්න අයන්න F මේක Fම තමයි. හරි. G වලට අපි කියන්නේ J කියලා පුතේ. හරිද? මෙන්න මේ දෙක බලන්න මේ දෙක මාරුලා තියෙන්නේ. G එකට අපි J කියනවා. J එකට G කියලා කියනවා. මේක ජයන්න නෙමෙයි. හරිද? ජයන්න අපි කියන්නේ ෆ්‍රෙන්ච් වලදී. අපි ඒකට Z sound එක ඇඩ් කරලා තමයි කියන්නේ. J G. හරිද? තව අනිත් දේ තමයි අපි ඡයන්න කියලා එකක් නැහැ මේ ෆ්‍රෙන්ච් වල. චා කියන්නේ අපි CH sound එක. ඒක නැහැ ෆ්‍රෙන්ච් වලදී. ඒකට අපි යූස් කරන්නේ SH sound එක. හරිද? දැන් ඒ කියන්නේ චමල් කියලා හිතන්න. චමල්ට අපි ෆ්‍රෙන්ච් වලදී කියන්නේ කොහොමද? ශමල් කියලා. අන්න ඒක විතරයි මෙතන වෙනස් වෙන්නේ. හරිද? අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට හොඳට මතක තියාගන්න ෆ්‍රෙන්ච් වල ඡයන්නක් නැහැ. CH කියන sound එක නැහැ. ඒ වෙනුවට අපි කියන්නේ SH කියන sound එක තමයි අපි යූස් කරන්නේ. හරිද? ඔතන ඔයාලගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් චුට්ටක් බලන්න. හරි. එතකොට පුතේ දැන් මේ තියෙන්නේ ෆ්‍රෙන්ච් ඇල්ෆබෙට් එක. අපි ආයේ ක්ලාස් පටන් ගත්තාම ආයෙ කරමු. එතකොට ඔයාලා දන්නවද? ඉංග්‍රීසි වල තියෙන vowels මොනවාද? A E I O U නේ. හරි. එතකොට ෆ්‍රෙන්ච් වලදී මේ y එකක් ගන්නෙ vowel එකක් විදිහට. y එක ගන්නෙ vowel එකක් විදිහට. හරිද? ඒ වගේම මෙන්න මේ h අපි සමහර තැන්වලදී use කරනවා silent h එකක් විදිහට. silent h එකක් විදිහට use කරනවා. අන්න එතනදිත් අපි මෙන්න මේ h එකත් vowel එකක් විදිහට ගන්නවා. හරි. මම silent h use කරන words ටිකත් ඔයාලට දෙන්නම්. හරිද? එතකොට මොන වගේද? හරි. අපි පැය කියන්නේ hour කියන්නේ අපි කියන්නේ කියලා. එතකොට මෙතන අපි h එක කියන්නේ මේක her කියලා නෙමෙයි කියන්නේ කියලා. E U R E විතරයි sound මේ pronounce කරන්නේ. හරිද? sound එක එන්නේ. එතකොට මෙන්න මේක vowel එකක් විදිහට තමයි අපි ගන්න. මෙන්න මේ h එක silent h එක. means hour. ඉල these කියපුවම 10 hours. අන්න ඒ විදිහට කියන්නේ මේ h එක silent වෙනවා. එතකොට මේක vowel එකක් විදිහට අපි ගන්නවා. ඊළඟට අපි බලමු පුතේ French greetings. French greetings. Le salutation. Salutation. හරිද? මේක salutations කියලා අපි English word එකකුත් තියෙනවා. හරිද? ඒකින්ද මේක English වලට ඒකනේ මගේ ගොඩක් ළඟයි කියලා. එතකොට le salutation. 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 හරි. එතකොට French greetings. Le salutation. Français. හරි. අපි ෆ්‍රෙන්ච් වලදී පුතා good morning එහෙම නැත්නම් hello කියන්න bonjour කියනවා. හරිද? අපිට bonjour කියන word එක good morning කිව්වට මේක දවස පුරාම අපිට use කරන්න පුළුවන්. ඔයාලා ෆ්‍රාන්ස් වලට ගියොත් ෆ්‍රාන්ස් වල වැඩියෙන්ම use වෙන word එක තමයි පුතා මේ bonjour කියන්නේ. අපිට පාරදී කොන කෙනෙක් දැක්කොත් stranger කෙනෙක්ට වුණත් ආගේ යාළුවෙක්ට වුණත් අපිට bonjour කියලා කියන්න පුළුවන්. හරිද? දවස පුරාම කියන්න පුළුවන්. මේක අපි translate කරනකොට ඔයාලට good morning hello කියන වචන දෙකම use කරන්න පුළුවන්. good morning කියලා අපි මේක translate කරාට මේක දවස පුරාම අපිට use කරන්න පුළුවන් කියන දේ මතක තියාගන්න. හරිද? then
Bon apre midi. Bon apre midi. Apre midi. Apre midi means good afternoon. හරිද? ඒ කියන්නේ හවසට. හවස කියන්නේ කොහොමද? 12 ඉඳන් 4 වෙනකම්. 12 ඉඳන් හවස 4 වෙනකම් අපිට මෙන්න මේ bon apre midi කියන එක යූස් කරන්න පුළුවන්. හරිද? කියන්නේ afternoon එකේදී. ඊළඟට bonsoir. Bonsoir means good evening. Bonsoir කියන්නේ good evening. Bonsoir යූස් කරන්නේ කොයි වෙලාවටද? හවස 4 ඉඳලා ඔයා නිදා ගන්න යනකම්. අපිට bonsoir යූස් කරන්න පුළුවන්. හරිද? ඊළඟට bon nuit. Bon nuit means good night. අපිට bon nuit යූස් කරන්න පුළුවන් එතකොට ඔයා නිදා ගන්න කලින්. නිදා ගන්න කලින් කීයට නිදාගත්තත් ඒ කියන්නේ රෑ හරිද? කීයට නිදාගත්තත් ඔයා ග්‍රීට් කරන්නේ bon nuit කියලා. හරිද? එහෙම නැත්නම් කෙනෙක්ගේ රෑ වෙලා කෙනෙක්ගෙන් සමු ගන්නවා නම් යාළුවෙක්ගෙන් සමු ගන්නවා නම් bon nuit කියන්න පුළුවන්. හරිද? හැබැයි යාව ආයේ හම්බ වෙන්න බෑ ඔයාලට. හරිද? ආයේ හම්බ වෙන කෙනෙක්ට නම් අපි කියන්නේ bonsoir කියලා. තේරුණාද? හරි. bon nuit කියන්නේ එතකොට නිදා ගන්න කලින් කියන දේ. කියන්නේ ඔයාට ආයෙ ආව හම්බ වෙන්නේ නැහැ. හෙට උදේ වෙන්න කලින් ආයෙ හම්බ වෙන්නේ නැත්නම් අපි යාට bon nuit කියලා greet කරනවා. Then the next one is salut. 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 මං කියවනේ. මෙන්න මේක අපි pronounce කරන්නේ. එතකොට salut. Salut. Salut means hi, hello, casually. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක්ට නේද? ඔයාගේ relative කෙනෙක්ට, ඔයාගේ close කෙනෙක්ට ඔයාට greet කරන්න පුළුවන් මේ salut කියලා. Salut, hi, hello කියලා greet කරන්න පුළුවන්. Then the next one, ça va. Ça va. ඒ කියන්නේ මොකද්ද? How are you කියන එක. ඒකත් අපි informal ඒ කියන්නේ යාළුවෙක්ට නේද? කියන්නේ අපි ළඟ කෙනෙක්ට තමයි අපි මේ word එකත් use කරන්නේ. Ça va means how are you කියන එක. ඒකට අපිට reply කරන්න පුළුවන්, reply එක දෙන්න පුළුවන්. Très bien, merci. Very well, thank you. Très bien, merci. Merci, merci. Très bien, merci. Very well, thank you. කියන්න පුළුවන්. Then when we say goodbye. goodbye කියනකොට au revoir කියලා use කරන්න පුළුවන්. au revoir, goodbye. The next one, a bientôt. A bientôt. කියන්නේ see you soon. See you soon කියන එක. Then the next one, enchanté. Enchanté. Nice to meet you. හරි. අපි දැන් මේ කියද්දි කියන්නේ එකම විදිහට. enchanté කියලා. හැබැයි ඔයා දැන් පිරිමි යාළුවෙක්ට නම් කියන්නේ nice to meet you කියලා. මෙන්න මේ e එක ඇඩ් වෙන්නේ නැහැ. හරිද? හැබැයි pronounce කරන්නේ විදිහකට එකම විදිහට. ඔයාගේ girlfriend කෙනෙක් ගැහණු යාළුවෙක්ට ඔයා nice to meet you කියනවා නම් enchanté මෙන්න මේ e එක තව e එකක් ඇඩ් කරන්න ඕනේ. හරි. ඒක තමයි feminine masculine වෙනස මේකේ ගොඩක් තියෙනවා මේ French වල. ඒක තමයි ඉංග්‍රීසි වලත් එක්ක තියෙන ලොකුම වෙනස. ඉංග්‍රීසි වලදී අපි මේසෙට පුටුවට එහෙම කියන්නේ නැහැ නේද? මේස කියන්නේ ගෑනු ළමයේ පුටුව කියන්නේ පිරිමි ළමයෙක් කියලා අපි කියන්නේ නැහැ නේ. හැබැයි ෆ්‍රෙන්ච් වලදී එහෙම තියෙනවා. ෆ්‍රෙන්ච් වලදී la table, the table කියන්නේ ඒක feminine word එකක්. feminine noun එකක්. the chaise පුටුව පිරිමි ළමයෙක්. is masculine noun. chaise එහෙම නැත්නම් chair is masculine noun. අනේ ඒක තමයි පුතේ ෆ්‍රෙන්ච් වල තියෙන අර පොඩ්ඩක් අමාරු ගතිය. ඒකත් අර තේරුම් ගන්න විදිහක් තියෙනවා. එන් වෙන්නේ e එකෙන් නම්. එහෙම නැත්නම් TION වලින් නම්. ඒක feminine noun එකක් කියලා අපිට ගන්න පුළුවන්. නිකම්ම මේ consonant එකකින් ඉවර වෙනවා නම් ඒක masculine noun එකක් කියලා අපි ගන්නවා. ඒ විදිහට අර වලට තියෙන එක rules. මේවා අඳුර ගන්නත් rules දෙනවා. ඒ හින්දා එහෙම අමාරු වෙන්නේ නැහැ. කට්ටිය අමාරුයි කියවට වල බය වෙන්න එපා. හොඳද? ගොඩාක් අපි ඉස්කෝලේ ගියාම අපිට ඉංග්‍රීසි ලිටරේචර් කළා ෆ්‍රෙන්ච් කරන්න ගත්තාම අපිට ටීචර්ස්ලා පවා කිව්වා කරන්න එපා දෙකම එකට කරන්න අමාරුයි කියලා. හැබැයි අමාරු නෑ පුතේ. කරගන්න පුළුවන්. හොඳද? දෙකටම ඔයාලට මේ දෙකක් ගන්නත් පුළුවන්. හොඳද? ඒ හින්දා එහෙම හිතන්න එපා අමාරුයි කියලා. මේක අමාරු වැඩක් නෙමෙයි. හරිද? මේ හැම එකටම rules තියෙනවා. මේ අමාරුයි කියන හැම දෙයකටම rules තියෙනවා.
හැම දෙයකම ක්වික් ටිප්ස් තියෙනවා. වලට ටිප්ස් තියෙනවා මතක තියාගන්න. ඒ හින්දා මේක අමාරු වෙන්නේ නැහැ. හරි. අද අපි දැන් අදට ඇල්ෆබෙට් එකයි greetings උයි මේ lessons දෙක ඇති. හරිද? ඊළඟට පුතේ අපි බලමු පොඩ්ඩක් classes අපි schedule කරගන්නේ කොහොමද කියලා. මෙතන ඉන්න ගොඩක් අය vote කරලා තිබුණේ online නේද? හැබැයි පුතේ මම online class එකකට එක මේ class එකකට students ලා 5කට වඩා ගන්නෙ නැහැ. මොකද මට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ පුතේ අනිවාර්යෙන් මම වාගේ ඔයාට මේ ෆුල් ફોකස් එක දෙන්න ඕනේ. ඔයා කොහොමද ලියන්නේ? ඔයා ඇක්සන්ට් එක හරියට ලියනවද? නේද? ඒ කියන දේ මම හරියටම බලන්න ඕනේ පුතේ. ඒ හින්දා මම මේ ඒ කියන්නේ මැක්සිමම් ගන්න 5 ස්ටුඩන්ට්ස් තමයි එක ඔන්ලයින් සෙෂන් එකකට. මොකද මට නැත්තම් බලා ගන්න අමාරුයි ඔයාලව. කොයි මට්ටමකද ඉන්නේ ඔයාලා මොන හරි වැරදි කරනවද කියලා මට නැත්තම් හොයා ගන්න අමාරුයිනේ. නේද? 5කට අඩු වුණත් කමන්නේ. එතකොට ඔන්ලයින් එකකට මම අනිවාර්යෙන් ගන්නේ 5යි. හැබැයි ෆිසිකල් එකකදී මට පුළුවන් ඔයාලත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ඩේලි. කියන්නේ නිතරම මට ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ පොත් බලන්න පුළුවන් නේද? මේ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට පුතේ ඔන්ලයින් සෙෂන්ස් වලදී ඔයාලා පුළුවන් තරම් try කරන්න ඕනේ කැමරා එක ඔන් කරගෙන ඉන්න. මූණ පෙරුම් නැතුනට කවන්නේ මට පොත හරි පේන්න ඕනේ. හොඳද? ඔයාලා ඇත්තටම ලියනවද කියන දේ. හරි. අනිවාර්යෙන්ම මම ඔයාලට ක්ලාස් එකට දවස් 2කට 3කට කලින් ඔයාලගේ PDF එක group එකට දානවා. ඒකේ print එකක් ගන්න. හරිද? මම grammar කරන්නේ එහෙම. tenses ටික අනිවාර්යෙන් කරන්නේ එහෙම. ඒකෙම මම activities ටිකක් දාලා තියෙනවා. එතකොට මේකේ අර මම දෙන special points ටික තියෙනවා. ඒ ටික ලියා ගන්න ඔයාලා අර මේ A4 එකක් හරි නැත්නම් අර තියෙන්නේ අපේ මේ අර කොළ නේද ෆුල්ස් කැප් කොළ වගේ ඒවා සෙට් එකක් හරි ගෙනත් තියාගන්න. එතකොට මම මෙහෙම PDF එකක් දුන්නාම ඔයාලට පුළුවන් ඒක අර මම ඉස්සරහට ඩිස්කස් කරන තව එක මේ පොයින්ට්ස් දෙනවනේ ඔයාලට. ඒවා ටික අරකේ ඔයාලා ලියා ගන්න ඕනේ. හොඳද? එතකොට ඔයාලා ටෙන්සස් වලට වෙනම පොතක් ගන්න ඕනේ නැහැ. හැබැයි රයිටින්ග්ස් වලට ඔයාලා පොතක් ගන්න ඕනේ. හරිද? පොඩි පොතක් ගන්න ඕනේ. ඒ කියන්නේ at least 80 pages වගේ තියෙන CR පොතක්. හරිද? ගන්න ඕනේ රයිටින්ග්ස් වලදී. ට්‍රාන්ස්ලේෂන්ස් වලටත් ඒ වගේම තව පොතක් අරන් තියාගන්න. එතකොට ට්‍රාන්ස්ලේෂන්ස් වලට එක CR බුක් එකයි රයිටින්ග්ස් වලට එක CR බුක් එකයි. ඒ දෙක ගත්තාම ඇති. එතකොට මම අනිත් ඒවා ඔක්කොම PDF දෙනවා. රයිටින්ග්ස් වලටත් මම PDF එකක් දෙනවා. ඒ වුණාට අපි අර ප්‍රැක්ටිස් කරන්න ඕනේනේ. හරිද? හරි. එතකොට හැම ටෙන්ස් එකක් ඉවර වෙලාම ඇක්ටිවිටීස් තියෙනවා. මට මේ ඇක්ටිවිටීස් කරලා ඔයාලා ෆොටෝ එකක් මගේ WhatsApp එකට සෙන්ඩ් කරන්න ඕනේ ඒ වෙලෙම. හරිද? එතකොට මම ඒ වෙලෙම ඔයාලගේ කොහොමද ඒවා කරෙක්ට් කරලා ඔයාලත් එක්ක ආයෙ ඔයාලට අමතක වෙච්ච තැන් තියෙනවනම් ඔයාලට මිස් වෙච්ච තැන් තියෙනවනම් ආයෙ අපිට ඩිස්කස් කරන්න පුළුවන්. එතකොට ඒ ටෙන්ස් එක තනිකරම ඔයාගේ ඔළුවට යනවනේ පුතේ. තේරුණාද? අන්න ඒ හින්දා ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්ලාස් එකේදී. නැත්තම් නිකන් මෙතන ඉඳලා තේරුමක් නැහැ නේ පුතේ. අනිවාර්යෙන් අපි at least B එකක් හරි ගන්න ඕනේ හැමෝම. B එකක් A එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ගන්නත් පුළුවන්. හොඳද? එතකොට ඔන්ලයින් ක්ලාසස් පුතේ මට ෆ්‍රී තියෙන්නේ මෙන්න මේ වෙලාවල් ටික විතරයි. මොකද තව O level classes යනවා 2027 අක්කලගේ ක්ලාස් එක යනවා. ෆිසිකල් ක්ලාසස් උත් යනවා. ඒ හින්දා පුතේ මෙන්න මේ වෙලාවල් වලින් ඔයාලා මට කැමති වෙලාවක් සිලෙක්ට් කරලා දාන්න. හරිද? හරිනේ. මේ වෙලාව ඉතින් එක්කෙනෙක් හිටියත් කමන්නේ මම කරනවා. හොඳද? එක වෙලාවක. හරි. එතකොට කොහොම තියෙන්නේ Friday 4 to 6 p.m. and 8 to 10 p.m. 2 hour sessions යන්නේ. එතකොට එතකොට පුතේ class fees මට ගන්න වෙනවා ඔයාලගෙන් at least 4000 per month. හරිද? මොකද අර මම ඔන්ලයින් එකටත් මේ zoom එකටත් pay කරන්න ඕනේ නේ. ඒ හින්දා මම 4000 ගන්නවා ඔන්ලයින් එකේදී. එතකොට අපි අනිවාර්යයෙන්ම වීක් එකට එක දවසක් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම පැය දෙක කවර් කරනවා. ඒක බය වෙන්න එපා. මම කලින් ඉවර කරලා යමුකුත් කරන්නේ නැහැ. අනිවාර්යෙන් පැය දෙකට වඩා කරනවා. හරිද? මල්ලිලගෙන් ඔය අක්කලගෙන් අඳුරන ඉන්නවා නම් මගේ ක්ලාසස් එන පොඩ්ඩක් අහලා බලන්න. අනිවාර්යෙන් වැඩියෙන් කරනවා. හරි. එතකොට මෙන්න මේ වෙලාවල්. Friday මට after school free. හරිද? 10 pm වෙනකම් මම 10 නිදා ගන්නවා.
ඊළඟට Mondays වල ඔයාලට 8 to 10 pm පුළුවන්. Tuesdays වල 8 to 10 pm පුළුවන්. අනිත් වෙලාවල් වල මම busy. හරි. එතකොට මම කුරුණෑගල classes කරනවා පුතේ every Saturday. හරිද? තාම මම එකට place එකක් හොයාගත්තා. ඒ කියන්නේ places 3ක් විතර කතා කරගෙන තියෙන්නේ. කුරුණෑගලින් පටන් ගන්න. ඒක අර කන්ෆර්ම් වෙච්ච ගමන් මම ඔයාලට දානවා. අනිවාර්යෙන් කුරුණෑගල classes කරන්නේ Saturdays වල විතරයි. මොකද මට Sundays වල classes කරන්න බෑ පුතේ. මගෙත් exams ටිකක් තියෙනවා. ඒ ටික කරගන්න ඕන හින්දා මට Sunday free කරගන්න ඕනේ. ඊළාට ගම්පහ ක්ලාස් එක තියෙන්නේ ගම්පහ ක්ලාස් එක තියෙන්නේ ගම්පහ ටවුන් එකේ හෝලි ක්‍රොස් කොලෙජ් එක ඉස්සරහා මෙක්ලිස් කියලා ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා ලැන්ග්වේජ් ඉන්ස්ටිටියුට් එකක්. හරිද? එතන තමයි මම ක්ලාසස් කරන්නේ Monday 2:30 to 4:30 කියන්නේ after school. හොඳද? ඊළඟට උඩුගම්පල ක්ලාස් එකක් තියෙනවා. ඒකටත් අපේ ගර්ල්ස් තුන් දෙනෙක් එනවා කියලා කිව්වලා දාලා නැහැ හැබැයි. ඒක තියෙනවා Wednesday 3:30 to 5:30. හරිද? හරි. දැන් ඔයාලා පුතේ මම මේ පොල් එකක් දාන්නම් ආයේ ඔන්ලයින් සෙෂන්ස් වලට ජොයින් වෙන්න කැමති අය මට මේ වලින් එකක් සිලෙක්ට් කරලා දෙන්න. මෙන්න මේ ටයිම් ස්ලොට්ස් 1යි 2යි මේ හතරට විතරයි මට කරන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් සෙෂන්ස්. හොඳද? හරි වලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවද? Okay, Salma, I told you the fees. හරි පුතේ තව ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවද? එතකොට මේ ෆිසිකල් ක්ලාසස් වල ෆීස් නම් මේ ඉන්ස්ටිටියුට් එකෙන් තමයි දැනගන්න වෙන්නේ. එක එක ඒවාල එක එක මේවා තමයි charge කරන්නේ යාලා එක එක ෆීස්. හරිද? ඔන්ලයින් නම් අර මේ 4000 තමයි. ඔයාලට මොනවා හරි මේ ඉකොනොමිකල් ප්‍රොබ්ලම්ස් මොනවා හරි තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ පුතේ මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න හොඳද? ඒක ප්‍රශ්නයක් නැහැ. මම usually charge කරන්නේ 4000. හරි නේද? හරි. Do you have any question regarding this session? No, Puta, there are no any book for A-levels. A-levels වලට ඔයාලට French එක පොතක්වත් නැහැ ගන්න. සිලබස් එකට කියලා එකක්වත් නැහැ. මේ ඔය ගිහලා බලන්න සරසවි එක. සමුද්‍රයික එතකොට මේ DS මොකක්ද? MD නේද? MD ගුණසේනකේ French books තියෙනවා. French books තියෙනවා. හැබැයි ඒවල අර තියෙන පුතේ කියන්නේ මේ අර ඒ කියන්නේ අලගේ කිසිම අර මේවා එකක් නැහැ. මොකද ඒ කියන්නේ අර පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඒවල අර ග්‍රැමර් රූල්ස් මොනවද? අන්න එහෙම ඒවා එකකවත් මේ මෙන්ෂන් වෙලා නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම නම් ෆ්‍රෙන්ච් ක්ලාස් ගියේ පුතා මේ කොළඹ අලියොන්ස් එකට. හරිද? කුරුණෑගල මම කොන්වෙන්ට් එකේ මම හිඳන් අලියොන්ස් එකට ගියා. අලියොන්ස් එකේදීන් අපිට කරේ අල්ටර් එගෝ කියලා බුක් එකක්. අල්ටර් එගෝ 1 එකයි අල්ටර් එගෝ 1 එක තමයි මේ A level ස්ටෑන්ඩඩ් එකට තියෙන්නේ. හැබැයි ඒකෙත් අර වගේ අර මේ පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ present simple tense නේද? පස්සේ කොම්පොසේ ඒවා අර එහෙම අර එකේ පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් ජම්බල් කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලට අර බිග්නර් ලෙවල් එකේදී ඒක චුට්ටක් අමාරු වෙනවා. ඒ හින්දා අර ෆ්‍රෙන්ච් පොඩ්ඩක් ඔයාලට චුට්ටක් විතර ඒ කියන්නේ after 1 month starting the class ඔයාලට පොතක් buy කරන්න පුළුවන්. මම නම් කියන්නේ ඔයාලා දැම්ම පොත් ගන්න යන්න එපා. ඔක්තෝබර් වල බුක් ෆෙයා එක තියෙනවානේ. බුක් ෆෙයා එකට යන්න. මාර විදිහට අඩු වෙනවා. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් පොත් ඔයාලා දන්නවා මාර ගණන් දැන් මේ දවස්වල හොඳද? අල්ටර් එගෝ එකත් මම හිතන්නේ දැන් at least it will be
8000 වගේ වෙනවා alter ego book එක. ඉස්සර මම ගත්තේ 3000 වලට. හරිද? ඒ හින්දා හොඳම දේ පුතේ බුක් ෆෙයාර් එකේ නිකන් ඉන්න. බුක් ෆෙයාර් එකේදී අරක භාගයක් විතර අඩු වෙනවා. හරිද? ඔයාලා යන්න ඕනේ එතකොට මොකේද? ජයා බුක් ෂොප් තියෙන්නේ. අන්න ඒ ස්ටෝල් එකට යන්න ඕනේ. බුක් ෆෙයාර් එකේදී මම බුක් ෆෙයාර් එක ලඟ වුණාම ඔයාලට කියන්නම්. ජයා බුක් ෂොප් එකට යන්න. එතන ඔයාලට ඩිස්කවුන්ට්ස් එක්කලා හම්බ වෙනවා එතකොට බුක් ෆෙයාර් එකේදී. මම මගේ ටීචර්ස් ගයිඩ්ස් මේ හැමදේම ඔය ටීචින් ඒඩ්ස් ටික ගන්නෙ බුක් ෆෙයාර් එකේ. හරිද? මොකද අපි ඒ ලෙවල් කරපු කාලේ වගේ නෙමෙයි දැන් මෙතන ඇති ඉංග්‍රීසි ලිටරචර් කරන ළමයි නේද? යාළුවා දන්නවා ඇති දැන් කොහොමද බුක්ස් නෝවල්ස් වල එහෙම කොහොමද දැන් ප්‍රයිසස් කියලා. ඒ හින්දා දැන් ඔයාලා එක ගැන ඇත්තට වොරි වෙන්න එපා. බුක් ෆෙයාර් එකට ගිහිල්ලා තව ටික දවස් ටික මාසෙනේ තියෙන්නේ මාස 3ක් විතර වගේ තියෙන්නේ. එතකම් පොඩ්ඩක් ඉන්න. හරිද? එතකම් පොඩ්ඩක් ඉඳලා ගිහිල්ලා එතනින් ගිහින් ගන්න. එතන තියෙනවා මේ ෆ්‍රාන්ස් වලම පබ්ලිෂ් කරපු බුක්ස් උත් තියෙනවා. ඒව ගන්නත් පුළුවන්. අල්ටර් ඉගෝ එකම ඔයාලා ගන්නවා නම් අල්ටර් ඉගෝ එක ගන්න ඔයාලට අලියන්ස් එකට කියන්න වෙනවා. අලියන්ස් එකෙන් ඉල්ලන්න වෙනවා. ඒක බුක් ෂොප්ස් වල නෑ. අලියන්ස් ෆ්‍රාන්සේ ඔයාලට ළඟ තියෙන තැනකින් කොළඹ කැන්ඩි මාතර ජැක්නා කියන ඒරියාස් වල තමයි මේක තියෙන්නේ. ඔයාලට ගිහින් එයාලගේ ලයිබ්‍රරි එකෙන් මේක බයි කරන්න පුළුවන්. හොඳද? ඒවා බුක් ෂොප්ස් වල නෑ. මම තව ටිකක් ඔයාලට රිසර්ච් කරලා එහෙම නැත්නම් PDF එකක් හරි මම කොහෙන් හරි හොයලා ඔයාලට එවන්නම්කෝ බිග්ිනර්ස් ලෙවල් එකට ගෲප් එකට දාන්නම්. එතකන් ඔයාලා බුක් ෂොප්ස් වලින් බයි කරන්න යන්න එපා. හොඳද? සැටර්ඩේ ක්ලාස් එක පුතා මම නෙක්ස්ට් වීක් ඉඳලම ස්ටාර්ට් කරන්න ඉන්නේ. ඒ කියන්නේ ජුලයි මුල මේ හෙට නෙමෙයි ඊළඟ සැටර්ඩේ එකේදී කුරුණෑගල ක්ලාස් එක ස්ටාර්ට් කරනවා. අනිවාර්යයෙන්ම කොයි හරියද දැනට බලලා තියෙන පුත්ලම් රෝඩ් එකයි නිගම් රෝඩ් එකයි. ඒ දෙක ඒ තැන් දෙකෙන් එකක තමයි කරන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ හැමෝටම එන්න ළඟ ටවුන් එකේ. ටවුන් එක මැද වගේ. හරි. ඊළඟට මිස් ආහා. ඔව් පුතේ ඔයාලා මේ 27 A level කරන බබා මේ ඔයා මෙයාලගේ ක්ලාස් එකට මම ඔයාලට ෆ්‍රී ඇක්සස් එක දෙන්නම්. 27 ක්ලාස් එකටත් එන්න. හරිද? කොහොමත් සිලබස් එක කවර් කරනවා පුතා අවුරුද්දකට කලින් අපි සිලබස් එක කවර් කරනවා. එහෙම වුණොත් දැන් ඔයාලගේ 3ක් විතර ඉන්නවනේ කට්ටිය ගර්ල්ස්ලා. 27 අලුත් කට්ටිය කියන්නේ බිග්ිනර්ස්ලා. බිග්ිනර් ලෙවල් එකේ කට්ටිය. එයාලට මම පේපර් ක්ලාස් එකක් දාලා කරලා දෙන්නම්. ඔයාලට මේකට ෆ්‍රී ඇක්සස් දෙන්න. හොඳද? මොකද මෙතන අර බිග්ිනින් ලෙවල් එකේ ඉඳන් කරන්නේ මොකද ඔයාලට අර අනිත් කට්ටිය කරලා තියෙන්නේ පුතේ. අයලා O levels උත් කරලා එතකොට ඔයාලට එයාලත් එක්ක යනකොට පොඩ්ඩක් ඒක මේ අමාරු වෙනවා. හරිද? ඒ හින්දා මෙයාලගේ ක්ලාස් එකටත් එන්න 28 ලගේ එකටත් එන්න අරකටත් එන්න. ඒ වගේම මම ඔයාලට පේපර් ක්ලාස් එකක් කරනවා මේක ඉක්මනට ඉවර කරලා. මොකද ඔයාලගේ එක්ස්ප්‍රස් ක්ලාස් එකක් විදිහට තමයි යන්නේ. මොකද within 1 year we have to do the everything. පේපර් ක්ලාස් එකක් කරන්න ඕනේ, සිලබස් එකක් කරන්න ඕනේ නේද? ඔක්කොම කරන්න ඕනේ. ඒ හින්දා එක්ස්ප්‍රස් ක්ලාස් එකක් විදිහට තමයි මේ 2027 ක්ලාස් එක යන්නේ. හරි. ගම්පහ ක්ලාස් එක next Monday. දැන් මේ Monday අපිට පොයක් තියෙනවනේ නේද? පොසොන් එක තියෙනවනේ. ඊට පස්සේ ඊළඟ Monday ඉඳලා ගම්පහ ක්ලාස් එක පුතා පටන් ගන්නවා. හරි. ගම්පහ ක්ලාස් එක පටන් ගන්නවා. එතන ලැන්ග්වේජ් ඉන්ස්ටිටියුට් එක ලැන්ග්වේජස් විතරක් යන තැන. ඔයා දැකලත් ඇති සමහරට මේ කළඹ රෝඩ් තියෙන. ගම්පහ කළඹ රෝඩ්. මෙට්ලිස් කියලා. හරි. එතකොට තා මොනවද ඔයාලට දැනගන්න තියෙන්නේ?
ඔව් පුතා ඔයාටත් පුළුවන් අර මේ නංගිලාගේ ක්ලාස් එකටම ජොයින් වෙන්න. හරිද? ඔයාට මම පොඩ්ඩක් වැඩිපුර කරන්නම්. මෙයාලට කියලා. ඔයාත් එදාටම එන්න. මන්ඩේම එන්න. මට ආයෙ වෙන දවසක් නැහැනේ. ඔයාලා මේ කට්ටිය මේකට තියලා ඔයාට චුට්ටක් අර මේ කියන්නේ වෙනම තියලා මං කරන්නේ. එතන. එතකොට නංගිලාගේ එකත් යනවා. ඔයාගේ පාර්ට් එකත් යනවා. හරි නේද? එතකොට ගම්පහ ෆිසිකල් ක්ලාස් එකේදී ඔයා වැඩි කාලයක් එන්න ඕනේ නැහැ. එතකොට ගම්පහ ෆිසිකල් ක්ලාස් එකට. මේක නංගිලාගෙත් එක්කලා එයාගේ මොනවාද? ඒක ඉක්මනට අල්ලගෙන ගියාම ඊට පස්සේ ඔයාලට අර 27 ලගේ අනිත් බැච් එක තියෙනවානේ. ඒ කියන්නේ යාලා අර කලින් කරපු කට්ටියක එක. ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඒකට ජොයින් කරවලා යාලත් එක්කම පේපර් ක්ලාස් එකට ඔයාව ගන්න. නෝ කුරුණෑගල ෆිසිකල් ක්ලාස් ෆීස් පුතා මේ තාම කීවේ නැහැ. ඒ කියන්නේ එයාලා charge කරන හැටියට තමයි ඉන්ස්ටිටියුට් එක. ගොඩක් වෙලාවට මීට වඩා නම් අඩුයි. නිකන් 3000 වගේ වෙයි සමහර විට. ඒ වගේ ගණන් තමයි දැන් මම හිතන්නේ කුරුණෑගල යන්නේ. ඒ වගේ ගාණක් වෙයි මාසෙට. ඒක චුට්ටක් මම මේ ඉන්ස්ටිටියුට් එකත් එක්ක අහලා කියන්නේ. ටයිම් එක පුතේ ඔයාලට කැමති වෙලාවක් මට කියන්න. මොකද සෙනසුරාදා දවසේම මම ෆ්‍රී. ගිරිඋල ක්ලාස් එකක් තියෙනවා 1 to 3 pm. එකේ ඉඳන් හවස 1 ඉඳන් 3 වෙනකම්. එතකොට ඒ වෙලාව ඇරලා මේ හවසට හරි ඔයා ෆ්‍රී වෙලාවක ඔයාට අනිත් ක්ලාසස් නැති වෙලාවක් ඔයා මට කියන්නකෝ. එතකොට ඒ වෙලාව මම ස්කෙඩියුල් කරලා එතනින් ගන්නම්. ඒ ටයිම් ස්ලොට් එක. ඔව් ඔය දෙන්න පොඩ්ඩක් මේ කවුද කවීෂයි හිරන්‍යයි. කවිෂයි හිරන්‍යයි දෙන්න පුතේ ඔයාලා දෙන්න පොඩ්ඩක් කතා කරලා තව ගර්ල්ස්ලා දෙන්නෙක් ඉන්නවා එන්න. මේ එයාලටත් මං කියන්නම්. ඔයාලා තාම ක්ලාසස් වැඩි පටන් ගන්න නැතුව ඇතිනේ. හරි අනිත් එක තමයි පුතේ A levels වලට සබ්ජෙක්ට්ස් තුනටම වැඩි වැඩියෙන් ක්ලාසස් වලට යන්න try කරන්න එපා හොඳද? ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකකට එක ක්ලාස් එකකට ගියාම ඇති. බයෝ සයන්ස් මැත්ස් කරන හැමෝටම කියන දෙයක් ඒක. ක්ලාසස් දෙක තුනකට යන්න එපා පුතේ. එයාලා එක එක විදිය වලින් කියා දෙන්නේ. එතකොට ඔයාලගේ පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. හරිද? ඒ හින්දා එක්කෙනෙක් ගාවට යන්න. එයයි ස්කූල් ටීචර්යි ඔයාලට හොඳටම ඇති. ඉස්කෝලේ යන්න අනිවාර්යයෙන්ම ෆස්ට් ඉයර් එක. ග්‍රේඩ් 12 ඔයාලා අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යන්න. මොකද ස්කූල් ටීචර්ස්ලා තමයි අනිවාර්යයෙන් මාකින් ස්කීම් එක දාන්නේ. හොඳද? ඒ හින්දා ස්කූල් එකක ටීච් කරන්න නැති කෙනෙක් ගාවට එක සබ්ජෙක්ට් එකකටවත් යන්න එපා. හරිද? මේ ඒ කියන්නේ තරහකට නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අර ඔයාලා පේපර් එකට කොහොමද ෆේස් කරන්න කියන දේ දාන්නේ පුතේ මාකින් පැනල් එකේ ඉන්න කෙනෙක් විතරයි. මාකින් ස්කීම් එක ළඟ තියෙන කෙනෙක් විතරයි. ඒකයි කියන්නේ. අනිත් සබ්ජෙක්ට්ස් වලටත් එහෙම ඒකින්ද පොඩ්ඩක් හොයලා බලලා යන්න. අනිවාර්යයෙන්ම යාලා මාකින් යනවාද? ඒ දේ හොයලා බලන්න. හරි පුතේ අපි එහෙනම් මේ සැටර්ඩේ උදේට දාගමු. උදේ අපි බලමු 8 to 10 වගේ. 8 to 10 වලට එන්න පුළුවන්. දුරයිද? දුරයි නම් මට මේ කියන්න. Yeah, okay, Salma, you can leave. I'll give the recording. Okay, bye. Merci. හරි. තාම මොනවද දැනගන්න තියෙන්නේ? එතකොට ඔන්න කුරුණෑගල ක්ලාස් එක Saturday morning. හරිද? ගිරිඋල ක්ලාස් එක තියෙන ඊට පස්සේ 1 to 3 Saturdays වල. Okay, 9 to 11. Okay, that's fine.
මම ඔයාලට හරියටම ලොකේෂන් එක පුතා දාන්නම් නේ ගෲප් එකට දාන්නම් ඔයාලගේ. ඊට පස්සේ දැන් ඔන්න මම පොල් එකක් දාන්නම් තව ටිකකින් හරි හෙට හරි ටයිම් තියෙන වෙලාවක. එතකොට ඔයාලා බලලා ඔන්ලයින් සෙෂන්ස් වලට එන අය ඔන්ලයින් වලට එන අය මේ පොඩ්ඩක් ඒක බලලා මේ මට වෝට් කරන්න හොඳද? ඔයාලගේ කැමති ටයිම්ස් වල ඔයාලා ෆ්‍රී ටයිම්ස් තියෙන වෙලාවල් වල. හරි එහෙනම් අපි ක්ලාස් එක වින්ඩ් අප් කරමු පුතේ. කොහොමද අපි බායි කියන්නේ? ඕර්වා say ඕර්වා බොන්නුයි. You have to speak, eh? Okay, welcome. Bye. Good night. You can leave now.